අප්‍රේල් 1 වෙනිදා ලෝකෙ පුරාම ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ මෝඩයාගේ දවස කියලානේ. මේ දවස හැදෙන්න හේතු වෙච්ච නිශ්චිත හේතුවක් කවුරුත් දන්නේ නැහැ. වැඩි දෙනෙක් පිළිගන්න මතය තමයි 1500 ගණන් වලදී ප්‍රංශයේ එතෙක් භාවිතා කරපු ජුලියන් කැලෙන්ඩරෙන් ජෝර්ජියානු කැලෙන්ඩරයට මාරු වෙද්දී ඇති වුණ පටලැවිල්ලක් මේ දවස හැදෙන්න හේතු වුණා කියන එක. කැලෙන්ඩර් මාරු වෙලා දින මාරු වෙද්දී ජනවාරි 1 වෙනිදාට යෙදුන අලුත් අවුරුද්ද සමහරක් පරණ විදිහට අප්‍රේල් 1 වෙනිදාට සැමරුවලු. මේ අයට මෝඩයෝ කියලා විහිළු කිරීමෙන් අප්‍රේල් මෝඩයාගේ දවස ආරම්භුණා කියන මතය තමයි ජනප්‍රියම මතය. කෙනෙක් ඇත්තක් කිව්වත් ඒක බොරුවක් විදිහට ගැනෙන අපූර්ව දවසක් තමයි අප්‍රේල් 1 වෙනිදා. මේ මෝඩයාගේ දවසේ ගොඩක් සිදුවීම් සිදු වෙලා තියෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව 1946 දී නිවේදනයක් නිකුත් කරනවා පැසිෆික් දූපත්වල සුනාමි තත්ත්වයක් ඇති වෙනවා කියලා. මේ අප්‍රේල් 1 වෙනිදා අප්‍රේල් බොරුව හින්දා හැමෝම හිතනවා මේක බොරුවක් කියලා. ඒත් අවාසනාවකට මේ දේ ඇත්තටම සිද්ධ වෙනවා. ඒ වගේම Google සමාගම Gmail එක හඳුන්වා දෙන්නේ අප්‍රේල් 1 වෙනිදාවක හවස් වරුවේ. මේක දැනුවත් කළාම මිනිස්සු මේක විහිළුවක් කියලා ගණන් නොගත්තට අද අපි හැමෝම පාවිච්චි කරන Gmail කරලියට ආවේ මෝඩයින්ගේ දවසක. අප්‍රේල් 1 වෙනිදා උපන්දිනයේ යෙදුන අය විහිළුවට ලක්වන දෙයක් වුණත් ලෝක ඉතිහාසයේ අප්‍රේල් 1 වෙනිදා ප්‍රසිද්ධ පුජ්‍යලයන් ගොඩක් අය ඉපදිලා තියෙනවා. 1578 අප්‍රේල් 1 වෙනිදා රුධිර සංසරණ පද්ධතිය පිළිබඳ අනාවරණය කරගත් විලියම් හාවේ උපත ලබා තියෙනවා. 1815 අප්‍රේල් 1 වෙනිදා ජර්මන් චාන්සලර් ඔටෝ ෆොන් බිස්මාර්ක් 1875 අප්‍රේල් 1 වෙනිදා ඉංග්‍රීසි ලේඛක එඩ්ගාර් 1957 අප්‍රේල් 1 වෙනිදා එංගලන්ත ක්‍රිකට් නායක ඩේවිඩ් ගව 1885 අප්‍රේල් 1 වෙනිදා බ්‍රිතාන්‍ය අගමැති වින්ස්ටන්ගේ බිරිඳ ක්ලෙමෙන්ටින් වගේ ලෝකයේ කීර්තිමත් පුද්ගලයන් විශාල පිරිසක් උපත ලබා තියෙනවා. ඒ හින්දා මින් ඉදිරියට නම් ඔයාගේ උපන්දිනය අප්‍රේල් 1 වෙනිදා යෙදිලා තියෙන බව කියන්න ලැජ්ජා වෙන්න ඕනේ නැහැ. ඉතින් එක දවසක් මොකටද දවස් 365ම මෝඩ වැඩ කරන අපිට වැලන්ටයින් එකට දසාතේ ණය වෙලා තෑගි ගත්ත දවසයි මෝඩයාගේ දවස. පන්ති කට් කර කර යාළුවන් එක්ක ආතල් ගත්ත දවසයි මෝඩයාගේ දවස. යාළුවන්ගේ කීම අහලා මුලින්ම සිගරට් එකක් බිව්ව දවසයි මෝඩයාගේ දවස. ආදරය කරන කොල්ලත් එක්ක රූම් ගානේ ගියපු දවසයි මෝඩයාගේ දවස. මිනිස්සු වෙනුවෙන් නිකරුණේ ජීවිතේ වැය කරපු දවසයි මෝඩයාගේ දවස. hina වෙන්න සතුටින් ගෙවන්න තියෙන තත්පරෙත් දුක් වෙමින් නාස්ති කරපු දවසයි මෝඩයාගේ දවස. හීන බලාපොරොත්තු ටාගට් අතෑරලා දාපු දවසයි මෝඩයාගේ දවස. තව කෙනෙක්ගේ කීමකට බලපෑමකට වැටුණු දවස ජීවිතේ අතෑරලපු දාපු දවසයි මෝඩයාගේ දවස. ජීවිතේට වටිනාකමක් එකතු කරගන්න හදන්නේ නැතුව ඔහේ ගෙවලා දාපු දවසයි මෝඩයාගේ දවස. ඉතින් හැමදාම කරපු මෝඩකම් මතක් කරන්නට හොඳම දවස තමයි මේ අප්‍රේල් 1 වෙනිදා මෝඩයාගේ දවස. ඔයාලා හැමෝටම සුබ දවසක්.